ඔව් ඉතින් මොනවා කරන්නද මටත් දුවේ දැන් සාමාන්‍යයෙන් අපි නම් කන්නේ නැහැ මේ ඇලව පණ පිටින් අර සිල්වර් කප් මාෂ් සිකුරාදා කියන්නේ මෙයාලගේ නිමාඩු දවසනේ. ඒ හින්දා ගොඩක් සෙනග වැඩි. මේ ඉන්නේ පාකෝ කියන මාළුවා. අපි එනම් මෙතනින් පටන් ගමු. මේ ඉන්නේ ගඟේ මාළුවෝ. ගඟේ මාළුවෝ සාමාන්‍යයෙන් මෙහි ගාන අඩුයි. මුහුදු මාළුවෝ ගාන පොඩ්ඩක් වැඩි. එකටම මෙයා ඇත්තටම ගඟේ හැදෙන මාළුවෙක්. ඊට එහා පැත්තේ ඉන්න ලොකු මාළුවා අර බිම ඉන්න මාළුවා නම් ගඟේ ඉන්නේ. මෙයාලා දන්නවා ඔයාලට මම කලින් පෙන්නලා තියෙනවා. මේක බොම්බිලි මාළුවා. මේ රුයි මෂ් කියලා තමයි මෙන්න මේ ලොකු මාළුවට නම් කියන්නේ. මෙයාලට පණ තියෙනවා. දැක්කද එයාලට? मेरा पाना मीटिंग तब वो इन्हीं अपने नाम की मोनीर एक ने कोच्चो बोशर एक कौन देर बोशर ना हाँ देर बोशर ठीक है मेरा श्रीलंका पाना मित्र पत्तर कल बैठे करना होती केला यात्रा में आके नो आपके हमारा कितना मित्र बैठे करना और पेन में इतने में काउदी नहीं केला मैं तमाई कावाइया ලංකාවේ වැව්වල වෙල්වල මෙයා හොඳට දැකලා ඇතින් මෙයාලා ඉතින් ආහාරයට තමයි ගන්නෙ. පණ පිටින් නැත්තම් මෙයාලව ගන්නෙ නැහැ. ඇත්තට මෙයාලට නම් පුළුවන් සාමාන්‍යයෙන් පැය 6ක් 10ක් අතර ඉන්න වතුර නැතුව එයාලට. ගොඩ බිමේ ඉන්න. बोरो मासा से कटिंग जुन्नो आसे ना एक तो देखो ना एरा कटिंग मेला मेरे कोडे कट्टी है मेहमत मा कापन नहीं मेला कापन वेनम साल्ली गन्ना වැඩි නෑ ඉතින් ටකා 50ක් 60ක් වගේ තමයි මෙයාලා කපන්න ගන්න. සාමාන්‍යයෙන් ටකා 20ක් යනවා. මෙයාලා ඔක්කොම පණ පිටින් ඉන්නේ නේ. මෙයාලා මාර දුකක් විඳින්න ඉතින් මාළු නහම අපේ නම් එකපාරින් එයාලා මැරෙනවනේ. එහෙම නැහැ ඉතින් මෙයාලා හැමතිස්සෙම දුක් විඳලා තමයි පැය ගාණක් හුස්ම ඇදලා තමයි මෙයාලා මැරෙන්නේ. මේ ඉන්නේ තෙප්පලි. එයාලා ඔක්කොම පණ පිටින් තමයි ඉන්නේ. এটা কি মাছ তো? গোয়াল মাছ। হ্যাঁ? গোয়াল মাছ। এটা কি মাছ? হ্যাঁ? পাবদা। হ্যাঁ, ওটা লট্টা মাছ। এটা কি সাগর মাছ? এটা সাগর মাছ না? এটা চটকি মাছ বানাই করবে এটাকে না? হ্যাঁ, চটকি মাছ বানাই করবে। হ্যাঁ। ওটা হইছে তোমাকে তুলার ডালি, ওটা সাগর মাছ। এটা সাগর মাছ। මේ ඔයාලට එකටම පෙන්වන්නේ ඒ ටික ගඟේ හැදෙන මාළු තමයි මෙයාලා පෙන්වන්නේ. මේ මාළුවත් මෙයාලගේ ගඟේ හැදෙන්නේ. මේ නිකන් සර්පෙක් වගේ නිකන් තිබ්බට ඒ මාළුවේ වැඩි ගාණක් නැහැ. ටකා 40ක් වගේ පොඩි ගාණක් තමයි මෙයා වෙන්නේ. මෙයා නිකන් දියබරීගේ හැඩයක් වගේ තමයි නිකන්. දියබරීගේ හැම වගේ තියෙන්නේ නේද? මෙතන ඉන්න අනිත් මාළු නම් මොහොත මාළු ඉන්නේ. මෙයාලා පණ පිටිම තමයි ඉන්නේ. පෞවිතින් මොනවා කරන්නද මටත් දුවේ දැන් සාමාන්‍යයෙන් අපි නම් කන්නේ නැහැ මෙයාලා පණ පිටින් අරගෙන. ගොඩ කට්ටිය ඉතින් පණ පිටින් තමයි මෙයාලා කෑමල ගන්න.
මෙයාලව පණ පිටින් මෙහෙම දකිද්දී ඇත්තටම මට මාර දුකක් ඉතින් ඇති වුණේ. ඒත් මම දැන් මේ අවුරුදු 4ක් විතර ඉද්දී මම දැක්ක දෙයක් තමයි අපි ඒක ඇහැට හුරු වෙලා ඒක අපිට ටිකෙන් ටික නෝමල් වෙනවා. පළවෙනි දවසේ මම මෙයාලා දිහා පොඩ්ඩක්වත් බැලුවේ නෑ. මම ගියා යන්න. මොකද මට අරගෙන මෙයාලා වතුරට දාන්න පුළුවන්. අද එකෙක් දායි. ආයේ මෙයාලව කොහොමත් අල්ලනවා යාලා. මෙයාලා පණ පිටින් ඉද්දී අර මෙයාලගේ ඇඟෙන් තියෙන ශ්‍රාවයක් තියෙනවා පෙන වගේ දානවා. එයාට අමාරු හින්දා තමයි කරන්නේ. මේ ඉන්නේ කාවයියෝ ඉන්නේ. මෙයාලගේ ජනප්‍රියතම කෑමක් තමයි ඔය පණ. මේ මාළුව නම් මම කලින් දැකලා නෑ. අද තමයි එකටම දැක්කේ මෙයාලව. මම කලින් මෙයාලව දැකලා නෑ ඇත්තටම. මේක සිල්ල කල මස් කියලා තමයි කිව්වේ නා. මස් කියන්නේ මෙයාලා හැමතිස්සෙම මාළු වලට තමයි මේ මස් කියලා කියන්නේ. මාස් කියන්නේ මාළු වලට මේ. ඔයාලා බලන්නේ නැති මොකද මේ මෙයා මස් කියන්නේ කියලා. මේ දෙපිලි මෙයාලා නම් මැරිච්චා ඉන්නේ. මේ දෙපිලි මාළුව. මේ ඇවිල්ලා කාවයියෝ. මෙයත් ගඟේ හැදෙන මාළුවෙක්මයි. කැට්ෆිෂ් ලගේ වර්ගයේ මම හිතන්නේ මේ කැට්ෆිෂ් කෙනෙක් වගේ නිකන්. একটু দেখছো আরেকটা আছে না මේ හැපෙත්තේ තව ලොකු මාකට් ටිකක් තියෙනවා. ඒක ළඟම. මේ තියෙන බීෆ් සාමාන්‍යයෙන් බීෆ් කිලෝ එකක් 1 කිලෝ කොතෝ ඒක 800 රුපියල් ටකා 800ක් වගේ වෙනවා මෙයාලගේ. මොකද සිකුරාදා හින්දා සෙනග වැඩි මෙයාලගේ. සිකුරාදා දවසට සාමාන්‍යයෙන් සෙනග ගොඩක් එනවා. මගේ මේ ඉන්නේ බොම්බිලි මාළුවා. බොම්බිලි මාළුවා තමයි මේ. මෙයා මම එකටම දන්නේ නැහැ කවුද කියලා. මගේ යාළුවෙක් කිව්වා මෙයාගේ නම පාකෝ කියලා. ලංකාවේ හොරතලට ඇඳි කරන ළුවෙක් කියලා තමයි මට කිව්වේ. මෙයා සාමාන්‍යයෙන් අඩියක් විතර වගේ ලොකු වෙනවා කියලා කිව්වා. අපි බලමුකෝ ඉස්සරහට. මාළු තමයි. මෙතන ඉන්නවා. මෙතනින් එහාට ඉන්නේ මුහුදු මාළු ඉන්නවා. මේ හැටි මුහුදු මාළු ඉන්නවා. එයාලා ඔක්කොම වගේ මෙයාලා ගාව තියෙන්නේ මුහුදු මාළු. අපි බලමු මුහුදු මාළු මොනවද තියෙන්නේ කියලා. සාලයා ඉන්නවා. සාලයා ඉන්නවා. අර බෝල්ලු පැටව වගේ මට නම් පේන්නේ. देशी मांस ओ सागर मांस सागर मांस ओ देशी मांस सागर मांस এটা না सागर मांस না देशी देशी এটা কত দাম 1900 টাকা 1900 মানে ইংলিশ কত 1850 টাকা 1900 হ্যাঁ 1900 টাকা আমি শ্রীলঙ্কা
বুঝি আস্তে আস্তে ওই যে ইংলিশ ভাই ওই যে ইংলিশ මේ ඉන්නේ මොනවාද? මෙතන ඉන්න ළමයෙක් ඉන්නේ. මල්ලි කෙනෙක් පොඩි. බංග්ලාදේශි. වයස කවුද තමයි? হ্যাঁ 70 70. 17යිලු වයස. ස්කූල් শেষ. পরীক্ষা শেষ. ইংলিশ ভাই ব্রাজিল ব্রাজিল fan. হ্যাঁ ব্রাজিল এই মেলাত নাই এই যে 7 আপ බංග්ලාදේශය කියන්නේ ෆුට්බෝල් ක්‍රීඩාවට මාර ලෝලින්. මෙයාලා හෙන ආසයි ෆුට්බෝල් ගහන්න. ඒ ක්‍රීඩාවට සපෝට් කරන්න. ඒකයි ඒ බ්‍රසීල් කියලා කිව්වේ. මේ ලොකු මාළුව කපන්නයි යන්නේ මම හිතන්නේ. වලට ඉස්සෙල්ලා කිව්වනේ පාක්කු කියන මාළුව ටිකක් ලොකු වෙනවා කියලා. දැන් මේක අඩියකම අඩියට වඩා පොඩ්ඩක් වැඩියෙන් ඉන්නා වගේ මට පේනවා. ඉතින් දවසකට මාළු ඉතින් 10000ක් විතර කැපෙනවා ඉතින්. මේලා කිසි වෙලාවක නිකන් නැහැ හැම වෙලාවෙම ඉතින් මාළු කපන තමයි කරන්නේ. गाड़ी ठीक है समस्या नहीं ये माছ কাটিং জন্য কত নিব কিলোর জন্য তোমাকে কিলো 20 টাকা নিবে আর যে দোকান থেকে কিনে অনেক সময় ওই দোকানে এমনি কাটিং করে দিবে কাটিং ফ্রি ආ ඒ කියන්නේ සමහර වෙලාවට තියෙනවලු මෙයාලා සල්ලි වලටත් කපනවා සල්ලි අරගෙන වෙනම කපනවා නැත්තම් ඒ කියන්නේ කඩේ අයිතිකාරයා නම් කපලම දෙනවා අපේ ලංකාවේ වගේම කපලම දෙනවා বড় মাছ কাটিং জন্য একটু দেখতে বড় মাছ এই মাছ ভালো আছে খাবেন এসে কেন খাবে না আর অন্য এরকম এই মাছ খাবে এই মাছ কম কম বেশি ভালো করে মাইটি এটা চাষের তো এইজন্য বেশি খাবে না উনি মারা নাই শুধু ভালো আছে এটা চিংড়ি মাছ না চিংড়ি না ইলিশ মাছ ইলিশ মাছ বাংলাদেশের জাতীয় মাছ बांग्लादेशे जातिक मालुवा තමයි මේ ඉලිස් මාළුවා. ඉලිස් මාළුවා තමයි මෙයාලගේ වැඩිම ප්‍රසිද්ධම මාළුවා. ඕනෙක් ටේස්ට් එකද? බේසික් මේක තමයිලු මුන්ගේ හොඳම මාළුවා විදිහට හරගන්නේ. දැන් අපේ සාමාන්‍ය කිව්වොත් එහෙම අපේ ලොකු මාළුනේ තෝරා මෝරා ඒ වගේනේ. අපේ හොඳ මාළුවෝ ඉන්නේ. උනට මෙයාලගේ හොඳම මාළුවා විදිහට හරගන්නේ මේ ඉලිස් මාළුවා. तो सागर माछ ना है ना देशी माछ ना সাগর सागर सागर माछ नहीं मालूम मनन दन्ने මොකද මම මාළු ගැන වැඩි දන්නේ මොකද කියලා බලන්න මොකද මාළුවා කියලා ඉලිස් කියලා තමයි මෙයාලා නම් කියන්නේ तो सागर ना এটা সাগর এটা দেশি এটা सागर नाम की বাইলা মাছ বলবো তুলার ডাড়ি মাছ বলবো তুলার ডাড়ি বাইলা শ্রীলঙ্কা আমি যাই না এটা তো সাগর এটা পোয়া মাছ না এটা দেশি মাছ পাবদা এটা ট্যাংরা এটাও দেশি ট্যাংরা এটা কি
ট্যাংরা মাছ ট্যাংরা মাছ দেশি গাবদাගේ බෝරට পাবদা এটা ඒ උනාගේ ছোটটা উনি না 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 ওটা আলাদা এটা আলাদা। ওটা আলাদা আরো বড় হবে না এটা এটা বড় হবে এত বড় আরো বড় হবে হালকা মেনে হাল ম্যাচটাকে মালু হইনি কাসকি মাছ চক্কি মাছকে এটা এটা শুটকি করে আর কি, ছোট ছোট। এটা তোমার কান্ট্রিতে আছে তো আছে আছে এটা আছে এটা আছে হ্যাঁ এটাও আছে ওটা আছে ওটাও আছে নারকেলি তোমার কান্ট্রি আছে হ্যাঁ শ্রীলঙ্কা আছে මේ දිනවනේ මේ නරිකල් මාස් අපි ඉස්සෙල්ලා මාළුවෙක් පෙන්නුවාට එයාලගේ පොඩි එක්කෙනා තමයි මේ বাইলা মাছ এটা বাইম মাছ এটা কোথায় থেকে ধরবে এটা নদীতেও আছে দেশি পুকুরেও আছে এটা কি এটা হ্যাঁ এটা বেশি লাগে ලොකු මාළු ඉන්නවා මෙතන මේ මාළුට මේ ටැංකිය මේ ඔයාලට පේනවාද මේ ටැංකිය ඇතුලේ තමයි මාළු ඉන්නේ පේනවද ටැංකිය වල දාලා පණ පිටින් ඉන්නේ මේ ටැංකිය වලින් තමයි යාලා මාළු ගන්න ඒ මොනවද දන්නවද එයාලට මේ ලුණු జాතියක් තමයි මේ දාන්නේ. ඒකෙන් එයාලගේ අර මැරෙන්න, ඒ කියන්නේ වතුර නැතුව මැරෙන්න නැතුව ඉන්න තමයි ඒක දාන්නේ. ඒක දැම්මට පස්සේ ගොඩක් වෙලාම එයාලට ඉන්න පුළුවන්. ලොකු මාළුවෙක් ඉන්නවා එයා සාමාන්‍යයෙන් පණ පිටින් ඉන්න ලොකුයි එයා මේ ටැංකිය වල ඉන්න මාළුනේ ටැංකිය වල මාළුනේ කෙලිම එතන යනවා මෙතන දාලා තමයි යාලා විකුණන්නේ এটা কেন বিক্রি করবে এটা কি জন্য বাইরে নিয়ে যায় প্রসেসিং করে আমাদের বাসায় যে একটা এপাশে একটা গাড়ি থাকবে না জাপানি মানুষ উনি এগুলো নিবে কত টাকা এটা কত কিলো কিনি জানি না বাট উনি এটা করছে আমাকে කොට පේනවද මේ මොනවද කරපොතේ තියෙන කරපොතේ ඔක්කොම මේ ජපන් එක්කෙනෙක් ඉන්නවලු මේ එයා අරයි යනවලු මේ මේ කරපොතේ තමයි අරයි යන්නේ මෙයා නම් කිව්වට ගන්නවා চিংড়ি মাছ চিংড়ি মাছ চিংড়ি মাছ এখন অনেক কত আইটেম অনেক আইটেম 800 কিলো 700 কিলো এরকম ছোটটা দাম একটা দুটো তিনটা চারটা পাঁচটা ছোটটা দাম কম এটা 800 এটা এটা 900 হ্যাঁ দাম বেশি একটু এটাও 800 অন্য সময় এত মার্কেট থেকে এটা কি কে নিয়ে যাবে এটা কে নিয়ে যাবে টাকা দিয়ে নিয়ে যাবে না কত টাকা 1 কিলোর জন্য පොඩ්ඩක් හොයලා බලුවා මේව ඇත්තටම ගෙනහිල්ලා එයාලා කරන්නේ විසිතුරු භාණ්ඩ කරම්බු ඒ වගේ ෆැෂන් ඩිසයිනින් ඒවා තමයි ඒකෙන් කරන්නේ. මේක ටකා 20ක් දීලා මෙයාලෙන් අරගෙන ගිහිල්ලා හොදලා වේලලා තමයි මෙයාලා ෆොරිනර්ස් වලට විකුණන්නේ මේවා. প্রসেসিং করব মেডিসিন দিয়ে প্যাকেট করে বিদেশ নিয়ে হ্যাঁ এরকম এই যে পোশাক বানায় পোশাক মানে ডিজাইন কাপড় কাপড় লেডিস আর লেডিস ড্রেস গ্লেজি করবে এটা কেমিক্যাল দিয়ে ঠিক আছে ඔන්න එනම් මේ මාළු මාකට් එක හරි එහෙනම් අදට අපි සමුගනිමු. මම එහෙනම් ගිහිල්ලා නම් අනිවාර්යෙන් ඔයාලා මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.